ආයුබෝවන් වාසනාවන් මේ ඔබ ඉදිරියේ දිගහැරෙන්නේ මොරගල්ලේ බුද්ධසිරි විහාරයේ සිට කළුවාමෝදර කල්යාණාරාම විහාරස්ථානයේ දක්වා අද රාත්‍රියේ පැවැත්වෙන විශේෂ රාත්‍රී පෙරහැරක් තමයි මේ ඉදිරියට ඇදී එන්නේ. අද ඇත්තෙම බුද්ධසිරි විහාරස්ථානයේ මොරගල්ලේ බුද්ධසිරි විහාරස්ථානයේ විශේෂ වැඩසටහන් කීපයක් මේ පසුගිය දින කීපය තුළ සිදු වුණා. ඉතාමත් ලස්සනට ඒ බුද්ධසිරි විහාරය අද වර්ණවත් කරමින් විශාල වැඩකටයුතු රාශියක් ඉදිරිපත් කරමින් අද මේ පැවැත්වෙන්නේ අමරපුර මහා සංඝ සභාවේ සංඝ සමුළුව අද දහවල් කාලයේදී කළුවාමෝදර කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේදී පවත්වනු ලැබුවා. එහි අවසන් කොටසක් වශයෙන්ුත් ඒ වගේම බුද්ධසිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිරිපත් කරන ඒ බුදු මැදුර ඉතාමත් ලස්සන බුදු මැදුරක් ඉන්දියාවේ තිබෙන විහාරස්ථානයකට සමාන බුදු මැදුරක් තමයි ඒ විහාරස්ථානයේ ස්ථාපනය වෙලා තිබෙන්නේ. ඉතින් දැන් ඇත්තම මේ එයට අනුගාමිකව එයට සමගාමීකව තමයි මේ පෙරහැර පවත්වනු ලබන්නේ. අද එයට සහභාගී වීමට අමරපුර මහා සංඝ සභාවේ අතිපූජ්‍යපාද මහා නායක හිමිපාණන් වහන්සේ වැඩම කර සිටියා. ඒ වගේම උතුරු නැගෙනහිර පළාතේ ප්‍රධාන අමරපුර සංඝ සභාවේ ප්‍රධාන සංඝ නායක අම්පිටියේ වෙල්ගම් රජමා විහාරාධිපති මහිමිපාණන් වහන්සේ අම්පිටියේ ශීලවංශ නායක හිමිපාණන් වහන්සේද වැඩම කර සිටියා. ඒ වගේම විශාල පිරිසක් අද ඒ පූජනීය පූජෝපාර උත්සවයේ එහෙම නැත්නම් මහා සංඝ සමුළුවට පැමිණ සිටියා. දහවල් කාලයේදී එම සංඝ සමුළුවේ වැඩ කොටසක් වීඩියෝ ගත කරන්නට මට පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම නායක හිමිපාණන් වහන්සේගේ දේශනාවක වොයිස් කට් එකක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබුණා. මේ තමයි කස කණ්ඩායම පෙරහැරක ප්‍රථමයෙන්ම පැමිණෙන කණ්ඩායම තමයි කස කණ්ඩායම. ඒ කස කණ්ඩායමට ඉතාමත්ම චූටි දරුවන් පවා විශාල පිරිසක් සහභාගී වෙලා තිබෙනවා. විශාල පිරිසක් කියන මම හිතන්නේ බුද්ධසිරි විහාරයේ දහම් පාසලේ දරු දැරියන් තමයි මේ අවස්ථාවට මුහුණ දීලා තිබෙන්නේ. නැත්නම් මේ කස ගැසීමට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඇත්තම විශාල පිරිසක් අද කළුවාමෝදර කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ ඒ වගේම අසල රැඳී සිටිනවා. ඒ වගේම කළුවාමෝදර කන්දේ විහාරස්ථානයේට යන මාර්ගයේ නැත්නම් කන්දේ විහාරස්ථානයේ ගමන් මගේ විශාල පිරිසක් ඒ පාලම අසල රැඳී සිටිනවා. අද ප්‍රණීතක ආහාර වේලක් අවශ්‍ය නම් ධම්ම කනිෂ්ක අභිෂේක් භෝජනාගාරයට පැමිණෙන කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ අසලමයි එම භෝජනවලට තිබෙන්නේ. අපට ප්‍රණීත ආහාර වේලක් ලබා ගන්නට නම් අනිවාර්යයෙන්ම අභිෂේක් භෝජනාගාරය වෙත පැමිණිය යුතුයි. ඉතින් බලන්න මේ ලස්සන චූටි දරුවන් විශාල පිරිසක් බාහිර දූර කර්තව්‍යයක යෙදෙනවා. බලන්න අර කසය ගහන අතරතුර ඔවුන් පෙරලි යන ආකාරය කොහොම ලස්සන ඇත්තෙම ඉතාමත්ම විශිෂ්ට අන්දමින් මේ කටයුතු සකස් කරලා තිබෙනවා. අපිට අපේ විශේෂ උත්තමාචාරය අපේ විශේෂ ගෞරවය බුද්ධසිරි විහාරාධිපති නායක ආම්බුරන් වහන්සේට
මේ සංවිධායක මණ්ඩලයට අපි ලබා දෙනවා. ඉතින් අද විශාල පිරිසක් මේ මග දෙපස කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ අසලම විශාල පිරිසක් රැඳී සිටිනවා. මේ ස්ථානයේ නැවත බුද්ධසිරි විහාරය සඳහා බුද්ධසිරි විහාරය දක්වා මෙම පෙරහැර ගමන් කරනවා. කල්යාණාරාම පුරාණ විහාරස්ථානයට ගෞරවයක් වශයෙන් මෙම පෙරහැර කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරිපිටින් නැවත හරවා බුද්ධසිරි විහාරය වෙත ළඟා වීමට තමයි සංවිධායක මණ්ඩලය සූදානම් කරලා තිබෙන්නේ. ඒ අමරපුර මහා සංඝ සමුළුවේදී මහා සංඝ සභාවේ මහා නායක හිමිපාණන් වහන්සේ, ඒ වගේම නැගෙනහිර පළාතේ සංඝ නායක අම්පිටියේ ශීලවන්ත නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම කළුවා මුද්‍ර ශ්‍රේෂ්ඨාසන්නාරාමාධිපති අමරපුර මූලවංශික මහානිකායේ අනුනායක කළුවා මුද්‍ර සීලරතන නාහිමිපාණන් වහන්සේ එම උත්සවයට සහභාගී වුණා. දැන් මේ හවස පැවැත්වෙන්නේ මේ පෙරහැර පැවැත්වෙන්නේ එම සංඝ සමුළුවට ආචාර කිරීමක්, එහෙම නැත්නම් උත්තමාචාරය පැවැත්වීමක් තමයි මේ සඳහා මෙම පෙරහැර පවත්වනු ලබන්නේ. අතම විශාල සූටි දරුවන් පිරිසක්, විශාල පිරිසක් මේ ස්ථානයේ මේ පෙරහැරේ කස කණ්ඩායමට සහභාගී වෙලා තිබෙනවා. ඉතින් ලස්සන කියනකොට ලස්සන තමයි ඇත්තම මේ පෙරහැර. ඉතින් විශාල මල්ගස් රාශියක් මේ ස්ථානයේ පිට නැවත වතාවක් බුද්ධසිරි විහාරස්ථානය දක්වා ගමන් කරනවා. ඒ වගේම මග දෙපස විශාල පිරිසක් තරගය මේ පෙරහැර නරඹමින් සිටිනවා. දැන් මල්ගස් තමයි මේ ස්ථානයේ දැන් ඉදිරියට ඇදී එන්නේ. මා මේ රුගත කරන්නේ කනිෂ්ක අභිෂේක් බුදුන් වහන්සේ ඉදිරිපිට ඔබට ඇත්තම මේ වෙලාවේ ප්‍රණීත ආහාර වේලක් ලබා ගන්නට අවශ්‍ය නම්, ඒ වගේම ප්‍රණීත පානයක් ලබා ගන්නට අවශ්‍ය නම් කරුණාකර අභිෂේක් භෝජනාගාරයට පැමිණෙන්න. දැන් ක්‍රමක්‍රමයෙන් ළඟා වෙන්නේ ගිනිබෝල කණ්ඩායම. ඇත්තම මේක භයානක සෙල්ලමක්. ඉතින් භයානක සෙල්ලමක් වුණත් ඒ අය මේ පෙරහැරට සම්බන්ධ වෙනවා. මේ පෙරහැර වර්ණවත් කරන්නේ ඇත්තම ඒ ගිනිබෝල කණ්ඩායම් කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. මම මේ විස්තර ප්‍රචාරය ගෙනෙන්නේ කළුවා මුද්‍ර නිල්වලා හෝටලේ ඉදිරිපිට කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරිපිට බෝධිරාජානන් වහන්සේ ඉදිරිපිට සිට තමයි මම මේ පටිගත කිරීම සිදු කරන්නේ. මේ චූටි දරුවන් විශාල පිරිසක් තමන්ගේ දක්ෂතාවය පෙන්වන්නට, හැකියාව පෙන්වන්නට මල්ගස් ලගවා ගැනීම තමන්ට හැකි ආකාරයෙන් තමන්ගෙන් දායකත්වය ලබා දීලා තිබෙනවා මේ පෙරහැර වර්ණවත් කරන්නට. දැන් මේ මා ඉදිරිපිට ඔබට දැක ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ ගිනිබෝල කණ්ඩායම. චූටි දරුවන් රාජ්‍යයක් මේ ගිනිබෝල කණ්ඩායමේ සෙල්ලම් කරනු ලබනවා. ඒ සමගම ඒ විසි කණ්ඩායම තමයි මේ ඊළඟට ගිනිබෝල කණ්ඩායමට පිටිපස්සෙන් ලස්සන වාදනයක් කරමින් ඒ වගේම අංග චලනයන් කරමින් ලස්සන විදියට නැටුමක් විදියට නටමින් ඉදිරියට යන අවස්ථාව. මේ මල්ගස අරගෙන යන චූටි දරියා
පෙරහැරක් කියන්නට පුළුවන්. ඒ වගේම විශාල ජනකායක් අද කළුවා මෝදර පාලම අසල සිට කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ දක්වා මග දෙපස පිරී ඉතිරී තිබෙනවා. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලය පුදුමාකාර සහයෝගයක් ලබා දෙමින් මේ පෙරහැර වර්ණවත් කරන්නට මේ පෙරහැර ආරක්ෂාව සපයා දෙන්නට අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. අත්‍යවශ්‍ය ලස්සන පෙරහැරක ආරම්භය තමයි මේ පන්තේරු නැටුම. මේ උඩරට නැටුම් කලාවට ආවේනික වූ නැටුමක්. පාතරට ඇත්තෙම දැන් මේ පිළිබඳව මේ නැටුම් නටමින් පෙරහැරවල් වර්ණවත් කරනවා. ලක්ෂණ නර්තනයක් තමයි මේ පන්තේරු නැටුම ඉතිවෙන්නේ. මේ අවස්ථාවේදී මා හිතන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ සිට මා හිතවත් බ්‍රයන් සිම්ස් මහත්මයා මේ පටිගත කිරීමේම නැත්නම් මෙම පෙරහැර නරඹමින් සිටිනවා. එතුමා අපිත් එක්ක බොහොම කුළුබගව කටයුතු කරන කෙනෙක්. ටැන්ජරින් බීච් හෝල්ලේ මගේ ගුරුතුමා කිව්වොත් නිවාසපාලිකාංශයේ ගුරුතුමා කිව්වොත් ඇත්තම නිවැරදි. දැන් ඒ සමගම එතුමා දැනුම් දීමක් කරලා තිබුණා සුපර් කියලා. ඇත්තම එතුමාට මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේදී දැන් මේ පන්තේරු නැටුමේ මේ පෙරහැර තමයි දේවාරෝහණ පෙරහැර මොරගල්ලේ බුද්ධසිරි මහා විහාරස්ථානයේ සිට තමයි මේ පෙරහැර ගමන් ආරම්භ කරේ. කළුවා මුද්‍ර කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ අසලින් නැවත වතාවක් ගාලු පාරේම බුද්ධසිරි විහාරයට ළඟා වෙන බව තමයි සංවිධායක මණ්ඩලය දැනුම් දී තිබෙන්නේ. මේ පන්තේරු නැටුම නැවත වතාවක් මා ඉදිරියේ ගමන් කරනු ලබනවා. ඇත්තම මේ අපේ සංස්කෘතිය දිහා බැලුවම පුදුමාකාර සතුටක් ලැබෙනවා. දෙස් විදේශ සංචාරකයන් පවා පුදුමයට පත් කරන නැටුම් කණ්ඩායමක් තමයි මේ පන්තේරු නැටුම. උඩරට නැටුම් කලාවේ එම් කොටසක්. ඉතින් ලස්සන විරවාදනයක් තමයි අනිත් පැත්තෙන් එන්නේ. ලස්සන කෘතියන් රාශියක් මෙම පෙරහැර පෙරහැරේ රංගනයේ යෙදෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් වර්ණවත් කරමින් ආලෝකමත් කරමින් මේ පෙරහැර ඉදිරියට ඇදී එනවා. පළවෙනි හස්තිරාජයා තමයි දැන් මේ අවස්ථාවේදී අප ඉදිරියට ගමන් කරන්නේ. ඒ වගේම ලස්සන යුවතියන් රාශියක් මෙම පෙරහැරට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ යුවතියන් ඇත්තම කියනවා නම් වේශ මහන්සිය තිබුණත් බොහොම ලස්සන විදියට ලලාන් විදියට ගමනේ යෙදෙනවා. මෛත්‍රීට බුද්ධසිරි විහාරයට සම්බන්ධ දහම් පාසලේ දරුදැරියන් රාශියක් වෙන්නට ඕනේ. ඉතින් මේ හස්තිරා පළවෙනි හස්තිරාජයා තමයි මා ඉදිරිපිට මේ එයත් නැටුමක යෙදෙන බව තමයි මට නම් පේන්නේ. මොකද අර පසුපසින් ඇහෙන ඒ නලාවට ඒ හඬට ඒ හස්තිරාජයාත් මා හිතන හැටියට අද නැටුමකට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේදී නැවත වතාවක් මම ඒ ස්තුතිය පුද කරනවා.
දැන් බලන්න මේ ලස්සන තවත් නැටුමක් මම හිතන හැටියට මොනතර නැටුම කියන්න පුළුවන්. ලස්සන යුවතියන් රාශියක් ලස්සන රංගෙන්නේ කියලා දෙනවා. ඒ වගේම තමයි නටන්නකෝ ඔයගොල්ලෝ. ලස්සන යුවතියන් රාශියක් මම හිතන්නේ බොහොම මාන්සේලා යන විදිය තමයි දැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔව් නැටුම් ගන්න ලස්සන නැටුම් ගන්න තමයි ඉදිරියට ගියේ. මේ තමයි රබන් නැටුම ලස්සන රබන් නැටුමක් තමයි මේ අපේ සංස්කෘතියේ තිබෙන එක විශේෂාංගයක්. මේද උඩරට කලාවට සම්බන්ධ නැටුමක් තමයි මේ රබන් වාදනය. ඉතින් ලස්සනම පෙරහැරක් කියන්නට පුළුවන්කම තිබෙනවා. මේ අවස්ථාවේදී නැවත වතාවක් මෙයට මේ කුමාර ලෙනෝරා මහත්මයාද මේ මොහොතේදී මගේ හොඳ හිතවතෙක් ටැන්ජරින් බීච් වලදී අපි වැඩ කරපු හිතවතෙක්. ඔහුද මෙම වීඩියෝ පටිගත කිරීම නරඹමින් සිටිනවා. ඔබටත් බොහොම ස්තුතියි කුමාර ලෙනෝරා. ඒ වගේම උදේශ් චන්ද්‍රනාත් මහතාද මෙම පටිගත කිරීම නරඹමින් සිටින බව මගේ තීරයේ සඳහන් වෙනවා. මුලින්ම මේ පටිගත කිරීම නරඹමින් සිටියේ එරංග හර්ෂාන් ඉතාලියේ සිට. ලෙනෝරා මහත්මයා මම හිතන හැටියට කළුතර ප්‍රදේශයේ සිට, උදේශ් මහත්මයා කොළඹ ප්‍රදේශයේ සිට, කළුවාමොදර ප්‍රදේශයේ සිට, බ්‍රයන් සිම්ස් මහත්මයා අපේ මගේ ගුරු ටැන්ජරින් බීච් හෝටලේ නිවාස පාලිකාංශයේ මගේ ගුරුතුමා. එතුමා ත්‍රිකුණාමලයේ සිට තමයි මේ පටිගත කිරීම නරඹමින් සිටින්නේ. ඇතැම් මහා සෙනගක් මේ මග දෙපස සිටිනවා. මේ ශ්‍රී ලානන්ද පාර ඉදිරිපිට මගේ පියාණන් විසින් අනුරාධපුර මහමෙවුනාවේ සිට කල්යාණාරාම පුරාණ විහාරස්ථානය දක්වා රැගෙන ඒ බෝධිරාජානන් වහන්සේ ඉදිරිපිට සිට තමයි මම මේ වීඩියෝ පටිගත කිරීම සිදු කරනු ලබන්නේ. ඒ වගේම තමයි ඒ බෝධි ප්‍රාකාරයේ මූලික කටයුතු මා විසින් තමයි ජපානයේ ඉන්න කාලෙදී සකස් කරලා දුන්නේ. දැන් මේ තවත් පන්තේරු නැටුමක්. ඉතින් ලස්සන පෙරහැරක් කියන්නට පුළුවන්. ඉතින් පෙරහැර එන්න දිගටම යන බව තමයි පේන්නේ. අද අමරපුර මහා සංඝ සභාවේ මහා සමුළුව දවල් කාලයේදී කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේදී පවත්වනු ලැබුවා. ඉන් අනතුරුව තමයි එයට සමගාමීව තමයි මෙම පෙරහැර අද ඔබ ඉදිරියේ එළි දක්වන්නේ. කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරිපිටින් නැවත වතාවක් මොරගල්ලේ බුද්ධසිරි විහාරයේ දක්වා ගමන් කර මෙම වැඩසටහන අද මම හිතන්නේ නිමාවට දකිනවා. මේ පන්තේරු කලාව තමයි ඇත්තම ලස්සනම අපේ විදේශීයන් මුල්මත් කරවන නැටුමක් තමයි මේ පන්තේරු නැටුම. ලස්සන නැටුමක්, ලස්සන රංගනයක්. ඉතින් අපි මේ ස්ථානයේ සිට පටිගත කරන වීඩියෝ පටිය ලස්සනටම නරඹමින් සිටිනවා. ඉතාලියේ සිට, ත්‍රිකුණාමලයේ සිට, කළුතර සිට, කොළඹ සිට මම හිතන හැටියට සියලු දෙනා ඉතා නරඹමින් ලස්සනට මේ පෙරහැර නරඹමින් සිටිනවා. සදාතික කරඬුව රැගත් හස්ති රාජයා, මංගල හස්ති රාජයා මා ඉදිරිපිටින් කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරිපිට දක්වා ගමන් කර නැවත වතාවක් බුද්ධසිරි විහාරය සඳහා විහාරයට ගමන් කරන්නටයි මේ පෙරහැර ඉදිරියෙන් ගමන් කරනු ලැබුවේ. ආසන පෙරහැරක් විශාල පිරිසක් සහභාගී වෙන මේ තරුණ දරුවන්ට මේ තරුණ තාරුණ්‍යයට
හැමදාම අපි දිය යුතු ආදර්ශයක් තමයි මේ කරනු ලබන්නේ. විශාල පිරිසක් මගද සිට නරඹමින් තිබෙනවා. මේ මංගල හස්ති රාජයා බොහොම ගෞරවාන්විතව බොහොම ලැජ්ජාවකින් යුතුව ලස්සනට පාද නගමින් ඉදිරියට ගමන් කරනවා. සදාතනික ධාතු කරඬුව එහෙම නැත්නම් සදාතනික ධාතු කරඬුව රැගත් ඒ මංගල හස්ති රාජයා තමයි මා ඉදිරි පිටින් මේ ඉදිරියට ගමන් කරනු ලබන්නේ. අතම ලස්සන පෙරහැරක් කිව්වොත් ඒකට නිවැරදිම විශාල පිරිසක් මේ මග දෙපස සිට මේ පෙරහැර නරඹමින් සිටිනවා. අතම කියන්න ඕන කිය යුතු කරුණක් තමයි මේ අපේ සංස්කෘතිය විද්‍යා බැලුවම දෙස් විදේශ සංචාරකයන් උල්මත් කරන රංග රටාවක් තමයි නැටුම් කලාවක් තමයි අපේ ජාතිය සතුව තිබෙන්නේ. මේ තමයි නැවත වතාවක් පන්තිරු නැටුම් කණ්ඩායමක් මේ ඉදිරියට එන්නේ. ඒ වගේම නිලමෙලා උඩරට ඇඳුමින් සරසුන් නිලමෙල රාශියක් මේ පෙර ගමන් කරමින් සිටිනවා. ඒක දළදා මාලිගා පෙරහැරේදී දක ගන්නට පුළුවන් තිබෙන විශේෂ අංගයක්. උඩරට නිලමෙ තමයි ඉදිරියෙන් ඒ ගමන් කරනු ලබන්නේ. එයට අනුරූපව තමයි මේ බුද්ධසිරි විහාරස්ථානයේ මේ දායක සභාවේ මම හිතන්නේ දායක සභාවේ කොටසක් වෙන්නට ඕන. ඒ උඩරට නැටුමින් ඒ වෙන කියන්නේ ඒ නැටුමින් සැරසිලා ලස්සන ආකාරයට පාද තබමින් තමයි ඉදිරියට ඇදී යන්නේ. ඔව් දැන් මේ දිනේ මම හිතන්නේ ඇඩියට මේ නැටුමට නම් සඳහන් කරන්නේ මේ බුද්ධසිරි විහාරයේ නායක හාමුදුරන් වහන්සේ මේ බුද්ධසිරි විහාරයේ නායක හාමුදුරුවෝ ලස්සන මේ පත්තිනි නටුම තමයි මම හිතන හැටියට පත්තිනි දේවිය තමයි අර සුදු ඇඳලා ලස්සනට පිටිපස්සෙන් ගමන් කරනු ලබන්නේ. බලන්න කොයිතරම් ලස්සන නටුමක්ද කියලා. කල්වාමෝද්‍ර කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරිපිට ශ්‍රීදානන්ද පාර ඉදිරිපිට සිට තමයි මම මේ වීඩියෝ පටිගත කිරීම සිදු කරනු ලබන්නේ. මේ නියෝතියන් පුදුමාකාර ශක්තියක් පුදුමාකාර ධෛර්යයක් අරගෙන ලස්සනට මෙම රංගනයේ යෙදෙන බව පේනවා නේද? අපේ කලාව ඉදිරියට ගෙනියන්නට මේ දරුදැරියන්ට වාසනාව උදා වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ නිලමවරු බොහොම ගාම්භීරව පය සබමින් ඉදිරියට ඇදී යනවා. නටුමේ රංගනය මේ තමයි මම හිතන්නේ මේ නටුම මොනවද කියන්නේ? වඩික පටුන නටුම තමයි මේ දැන් ඔබ ඉදිරියෙන් ඇදී යන්නේ. ඒක අපේ සංස්කෘතියේ විශේෂාංගයක්, සංස්කෘතියේ විශේෂ කොටසක්. මයිදනට බුද්ධසිරි විහාරයේ කවදාකවත් නටුම් කලාවට අපේ සංස්කෘතියට මුල් තැන දුන්නු විහාරස්ථානයක්. මගේ ආදරණීය මිත්තණියගේ සොයුරු
මොරගල්ලේ අරියදම්ම නායක හාමුදුරන් වහන්සේ තමයි මේ විහාරස්ථානය දියුණුවට පත් කරන්නට කටයුතු එදා ඉටු කරේ. දැන් බලන්න මේ ලස්සන යුවතියන් පුදුමාකාර විදියට මෙම නැටුම මේ රංගනයේ යෙදෙනවා. පුදුමාකාර ශක්තියක් පුදුමාකාර ලස්සනක් තමයි මේ නැටුම් වල දකින්නට ලැබෙන්නේ. වඩික පටන නැටුම තමයි මා ඉදිරියෙන් පටිගත කිරීම සිදු කරන්නේ අභිෂේක් මුජුම්මාල ඉදිරිපිට. සිත මේ දෙවෙනි හස්ති රාජයා තමයි මගේ ඉදිරිපිටින් පානේ යහපැත්තේ පිට ගමන් කරනු ලබන්නේ. දැන් මේ ඉදිරියට ඇදී ඉන්නේ මම හිතන්නේ ලස්සන නැටුමක් එයත් මම හිතන්නේ බොරකකුල් නැටුම තමයි ඒ ඉදිරියට ඇදී යන්නේ. ඒ බොරකකුල් කණ්ඩායම තමයි මේ ඔයගොල්ලෝ නැටුම ආරම්භ කරා. ලස්සන නැටුමක් ඇත්තෙම කියන ලස්සනම නැටුමක්. මේ දරුවියන් බොහොම ලස්සන රංගනයක යෙදෙනවා. ඒ වගේම තමයි හස්ති රාජයා නැවත වතාවක් මා ඉදිරිපිටින් තුන්වෙනි හස්ති රාජයා මා ඉදිරිපිටින් නැවත බුද්ධසිරි විහාරයේ ගමන් කරන්නට ඉදිරියට ඇදී එන්නේ. කුමාර ලෙනෝරා මහත්මයා ටැන්ජරින් බීච් ඕඩ්ලේ මා සමග සේවක කරපු මහත්මයෙක්. මට මතකයි 1983 දී ටැන්ජරින් බීච් ඕඩ්ලේට සේවයට ගිය මොහොතේදී මගේ දුර්ගුරුතුමා වශයෙන් කටයුතු කරේ බ්‍රයින් සිම්ස් මහත්මයා. එතුමාත් අද තවමත් රැකියාවේ යෙදෙමින් ත්‍රිපුරාමලයේ සිට විශාල සේවාවක් කරන මහත්මයෙක්. එතුමානන්ට මම මේ අවස්ථාවේදී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ලස්සන රංගනයක් තමයි යාපැත්තෙන් අපිට පේන්නේ. ඇත්තම දැන් නම් කටත් රිදෙනවා කතා කිරීම නිසා. ලස්සන බෙර වාදනයක්, ලස්සන නැටුම්. මේ අපේ නැටුම් කලාවේ එක කොටසක් තමයි මේ හැම වෙලාවෙම හැම කෙනෙක්ම විනාශන්න පුළුවන් කණ්ඩායමක් දැන් අපේ මේ නැටුම් කලාව දැන් සෑම මගුල් පෙතරකදී දකින්න ලැබෙනවා. මේ තමයි වේවල් නැටුම. ලස්සන නැටුම නැටුම් කලාවේ එක විශේෂාංගයක්. ශක්තිය අද විශාල පිරිසක් මේ නරඹමින් සිටිනවා. ඒ වගේම තමයි මේ
තවත් ලස්සන නැටුමක් අස්පාරෝක පිරිසක් මේ රජවරු රජබිස්සවරු ගමන් කරන නැටුමක් තමයි මේ යන්නේ ලස්සන විදියට නැටුම අස්පාරෝක කණ්ඩායමක් පුදුමාකාර ලක්ෂණක් තමයි අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට යන ලක්ෂණ යුවතියන් රාශිය ලක්ෂණ යුවතියන් රාශියකගේ නැටුමක් ලක්ෂණක් තමයි මේ යුවතියන්ගේ නැටුම බලන්න පුදුමාකාර ලක්ෂණයි. ඇත්තෙම අනබිබවණීයයි කිය යුතුයි. මේ නැටුම් විශාලය අපිට පුදුමාකාර ශක්තියක් ලබා දෙනවා. අපේ තරුණ වියට අපිව රැගෙන යනවා. මේ කල්වා මොදර ගම මොරගල්ල ගම මෙවැනි දේවල් වලට බොහොම අති විශිෂ්ටයි. ඒ වගේම බොහොම ප්‍රසිද්ධයි. ලස්සන යුවතියන් රාශියක් තමන්ගේ නර්ගනයේ යෙදෙන හැටි පේනව නේද? පුදුමාකාර ලස්සනක් තමයි මේ කිසිම වෙසක් දකින්නට ලැබෙන්නේ නැහැ මේ අයට. ඒ වගේ ලස්සන නැටුම මේ යුවතියන් තමන්ගේ රෝ වගේම තමන්ගේ අමුනේ පොඩි බෝස් කට්ටක් ඔව් ලස්සන නැටුමක් බලන්න මේ නැටුම මේ යුවතියන් පුදුම ලස්සනක් ලබා දෙනවා. පුදුම ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම මේ බෙර වාදනයත් ඒ නැටුමට සමානවම ඒ යුවතියන්ට නටන්නටම නැටුමට නටන්නටම තමයි ඔවුන්ගේ වාදනය ලබා දෙන්නේ. ඉතා අති විශිෂ්ටයි කිව්වොත් ඇත්තෙම අතිම විශිෂ්ටයි. මේ බලන්න ලස්සන යුවතියන් රාශියක් තමයි මේ නැටුමේ රඟන්නේ. ඔවුන් රුව වගේම ඔවුන්ගේ නැටුමත් ඉතාමත් ලස්සනයි. අනබිබවණීයයි වර්ණවත් නැටුමක් තමයි අපිට දැක ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඇත්තම මේ යුවතියන්ට Tamanට ශක්තිය ධෛර්යය තව තවත් වැඩි වේවායි කියලා Tangerine Levers and කල්වා මොදර YouTube නාලිකාව ඔස්සේ මාගේ ප්‍රාර්ථනය ලබා දෙනවා. මේ 4 වෙනි හස්ති රාජයා තමයි දැන් මේ ඉදිරියට එන්නේ. මේ හස්ති රාජයාත් පෙර හස්ති රාජයන් වගේම අර බෙර වාදනය වෙන විට ඔවුන්ද රංගනයේ යෙදෙනවා. ඔවුන්ද රංගනයේ වැඩිමින් තමයි ඉදිරියට ඇදී එන්නේ. බලන්න ඔළුව පහත් කර ඒ හස්ති රාජයාත් නටුමට සම්බන්ධ වෙනවා. තවත් ලක්ෂණ නැටුමක්. තවත් අපේ අනබිබවණීය නැටුමක්. බලන්න මේ සෝඩි දරියන්. අති විශාල ජනකායක්. අපේ විශාල ජනකායක් මැද්දේ පුදුමාකාර ලක්ෂණ නැටුමක් තමයි මේ රඟදක්වන්නේ. මේ තමයි බොරුකසු කරුවන් රාජ්‍ය. ඒ අය පුදුමාකාර දක්ෂතාවයන් අප ඉදිරියේ පෙළගස්වනවා. අද ගාලුපාර කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරිපිටින් සම්පූර්ණයෙන්ම වටා තබනවා. මේ බලන්න මේ ලස්සන නැටුමක්. මේ තමන්ගේ තනි කකුලෙන් තමන්ගේ දක්ෂතාවය දක්වනවා. ඇත්තම අති අනබිබවණීයයි අති විශිෂ්ටයි. දැන් ඉස්සරහට නැත්නම් මේ ඔබට ගන්න ඕනේ. විශාල පිරිසක් මේ
විශාල පිරිසක් මේ පෙරහැර නරඹමින් සිටිනවා. ඒ වගේම තමයි ලස්සන නැටුම් කණ්ඩායම් රාශියක් අප ඉදිරියේ ළඟ දක්වනවා. විශාල පිරිසක් තමයි මේ පුදුමාකාර ලස්සන නැටුම් කණ්ඩායමක් තමයි මේ ඉදිරියට ඇදීන බලන ලස්සන ඒ පොඩ පසලනවා. අර ගන්න විදියක් නැහැ. මේ යුවතියන් රාශියක් මේ ස්ථානින්ම මයිදන්නේ ආපසු යන ලකුණු තමයි තිබෙන්නේ. දැන් මයිදන්නේ පෙරහැර දැන් කල්යාණාරාම පුරාණ විහාරස්ථානයටවත් යන්නේ නැහැ. ඊට මගින් තමයි හැරිලා මේ යන්න බලන්නේ. ලස්සන පෙරහැර කිව්වොත් ඇත්තම කුඩ නැටුම මොනර නැටුමක් තමයි මේ පාර වහනවනේ. ඒකනේ වෙලා තියෙන්නේ මේගොල්ලෝ. ඉස්සරහට එන්න කියන්නේ ආමුදුනේ. ඔව් එතනින් අයින් වෙනකොට නැත්තම් පෙරහැර එන්නේ නැහැ මෙහෙට. ඔව් මයිදනේ ඇටියට මේ මොනර නැටුමෙන් මේ පෙරහැර સમાપ્ત වෙනවා. ඔව් දැන් නැවත වතාවක් කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ සිට ළඟටම පැමිණ කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේට පූජෝපහාර දක්වමින් නැවත වතාවක් මොරගල්ලේ බුද්ධ සිරි විහාරයේ දක්වා එම පෙරහැර ගමන් කරන බව තමයි පෙනී යන්නේ. අති විශාල පිරිසක් වාහන විශාල පිරිසක් දැන් දාලුපාරේ මුදාහැරලා තිබෙනවා. අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය පුදුමාකාර ශක්තියක් ලබා දුන්න අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය එතුමානන්ට විශේෂයෙන්ම මා දන්නා තරමින් අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා අන්‍යාගමික භක්තිකයෙක් වුණත් සෑම තැනකදීම එතුමානන් පුදුමාකාර ශක්තියක් ලබා දෙනවා. මට මතකයි පොසොන් පෙරහැර ඒ වගේ පොසොන් උත්සවය අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් ලස්සන කූඩුවක් තනලා තිබුණා. ඒ වගේම තමයි අද උදේ ඊයේ හවස තිබුණා කාලියම්මා දේවාලයේ පූජෝපහාර උත්සවය. මම ඒද පටිගත කරනු ලැබුවා. එයටද විශාල මඟ පෙන්වීමක් විශාල සහායක් අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ලබා දුන්නා. ඒ වගේම තමයි මම මගේ ඇස් දෙකින් දැකපු දෙයක් තමයි විශාල පිරිසක් විශාල සහයෝගයක් මේ සෑම ආගමික කටයුත්තකදීම අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ලබා දෙනවා. අපි ඉතා අගේ කොට සැලකිය යුතුයි. ඒවා තමයි අපේ යුතුයකම්. එතුමානන්ලා බේස මහන්සි වෙලා උදේ සිට හවස දක්වා නිල ඇඳුමින් සැරසිලා ඒ කරන සේවාව ඇත්තම අගේ කොට සැලකිය යුතුයි. ඉතින් දැන් මම හිතන්නේ පෙරහැර සම්පූර්ණයෙන්ම නිමාවට දකිමින් තිබෙන්නේ. මම තවමත් අභිෂේක බොජුන්හල ඉදිරිපිට තමයි රැඳී සිටින්නේ. මට පාරට යහපැත්තටවත් යන්නට පුළුවන් කමක් නැහැ. ඒ තරම් විශාල පිරිසක් අති විශාල පිරිසක් කිව්වොත් නිවැරදි. විශාල පිරිසක් මේ පෙරහැර නරඹමින් සිටියා. දැන් ඒ අය ක්‍රමයෙන් තම නිවෙස් කලා යන්නට මේ පොරකන වේලාව ඒ අවස්ථාව. ඉතින් දැනට මටත් ඇත්තෙම හරි මහන්සියක් දැනෙනවා. මගේ මෙම විස්තර ප්‍රචාරය නිම කරන්නට වෙලාව පැමිණ තිබෙනවා. මගේ ටැන්ජරින් බීච් හෝටලේ ගුරුතුමාණනි බ්‍රයන් සිම්ස් මහත්මාණනි, මගේ සහෝදර කුමාර ලෙනෝරා මහත්මාණනි, ඒ වගේම මගේ ඥාති සහෝදර උදේශ් චන්ද්‍රනාත් මහත්මාණනි, ඒ වගේම තමයි මුලින්ම බැලුවේ ඉතාලියේ සිට එරංග හර්ෂාන් මහත්මයා. ඔබ සියලු දෙනාට දලදා සමුදු පිහිටයි. ඒ වගේම කලුතර බෝ සමුදු පිහිටයි. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටයි. ඒ වගේම අල්ලා දෙවියන්ගේ පිහිටයි. සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි මා දැන් මේ අවස්ථාවේදී ඔබගෙන් සමුගන්නටයි මේ සූදානම් වෙන්නේ. මම ටැන්ජරින් ලීවර්ස් වෙටරන්ස් ඇසෝසියේෂන් ප්‍රධාන ලේකම්, ඒ වගේම ටැන්ජරින් ලීවර්ස් ඇන් කළුවා මෝදර YouTube නාලිකාවේ අධිපති, ඒ වගේම තුරකිමු දක්ෂ අගහිගකම් පිරි දරුවෝ
පදනමේ නිර්මාතෘ ඒ වගේම කළුආමෝදර අපි සංවිධානයේ ප්‍රධාන සංවිධායක නැත්නම් ප්‍රධාන නිවේදක. ඉතින් මම ඔබ සියලු දෙනාටම සදා ජය පතමින් ඔබ සියලු දෙනාටම දලදා සම්දු පිහිටයි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි, ඒ වගේම විෂ්ණු කතරගම ගම්බාර දෙවි රාජෝත්තමයන්න් වහන්සේලාගේ පිහිටයි ඔබගෙන් මා සමුගන්න. මම වික්‍රම නන්දසිරි ඔබ සැමට තෙරුවන් සරණයි.